අද දිනේදී මම වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාව යෙදුණා. එහිදී මූලික අවධානය අපි යොමු කරා සිරකරුවන්ගේ සුබ සාධනයත් ඔවුන් මුහුණ දෙන්නා වූ ගැටලු ගැන විශේෂ අවධානයක් යොමු කළා. ඒ වගේම ඔවුන්ට ඇති පහසුකම් ඔවුන්ගේ පුහුණු වීම පුනරුත්ථාපන කටයුතු කෙලෙස සිදු වෙන එකත් නිරීක්ෂණය කළා. ඒ වගේම අපි අද සිරකරුවන්ගේ නියෝජිතයෝ කීප දෙනෙකුට කතා කළා. ඩෙත් සහ ලයිෆ් ඉන්න අයට ඔවුන්ට තියෙන විශේෂ ගැටලු සහ ඔවුන්ගේ දීර්ඝකාලීන සිරදඩුවන් සම්බන්ධයෙන් අපට ගත හැකි පියවර. ඉතින් අමාත්‍යවරයා වශයෙන් මා පොරොන්දු වුණා යම් සමාලෝචනයක් කිරීම සඳහා සුදුසු නීතිමය පියවර ගන්නා බව. ඒ වගේම මැගසින් එක අපි බැලුවොත් එතන තියෙන ලොකු ගැටලුවක්. අධික තදබදයක් තියෙනවා. හරි කනගාටුයි ඒ තදබදයේදී ඒ මිනිස්සු ඇතුලේ ඉන්නෙත් නේද කියන්නත් හොඳ නැහැ. නමුත් සත්තු ගොඩ ගහලා වගේ එකට දාලා ඉන්න එක තමයි අපි දකින්නේ නිරීක්ෂණය කරන්නේ. ඒක නිසා මේකට මූලික හේතුව අපි දන්නවා රස පරීක්ෂක වාර්තා පමා වීම නොයෙකුත් ඇඩ්මිනිස්ට්‍රේටිව් රීසන්ස් තියෙනවා. කිසි කෙනෙක්ට දොස් පවරන්නේ නැහැ. රස පරීක්ෂකට හෝ නීතිපතිට හෝ කාටවත් දොස් පවරනවා නෙමෙයි. නමුත් ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ බන්ධනාගාර තදබදය ඉතා ඉක්මනින් අඩු කරන්න ගත හැකි නීතිමය සහ ප්‍රතිපත්ති තීන්දුව ගැන අපි සාකච්ඡාවක් ඇති කරගත්තා. ඒවට පියවර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අන්තිම අවසානයේදී මම අපේ බන්ධනාගාර අධිකාරීතුමා සමග උපුල්දෙනිය මහතා සමග සහ ඔහුගේ සියලුම කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී ඔවුන්ට ඇති ගැටලු විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතයන්ට ඇති තර්ජන විශේෂයෙන්ම කළුතර ගාල්ල බූස වැනි බන්ධනාගාරවල මාතර වල වැඩ කරන ඒ නිලධාරි මහතුරුන්ට තියෙන ජීවිත තර්ජන ඔවුන්ට රැකියාව කරන් තියෙන අපහසුතා මම සන්තෝෂ වෙනවා කියන්නේ ඉතා බාධා අපහසුකම් රාශියක් යටතේ වුණත් ඔවුන් කැපවීමෙන් ඔවුන්ගේ සේවය කරනවා. නමුත් ගැටලු තිබෙනවා. ප්‍රිසන් වල සහ එළිය පාතාලේ. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්න අපි වෙනම පියවර ගන්නවා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න දෙන අධිකරණ ඇමතිවරයා වශයෙන් පත්තුනෑන් පසුව මම මේ කරපු පළවෙනි විසිට් එක ගැටලු රාශියක් දැක්කා. ඊටාම සත්භාවයෙන් මේවා විසඳන්න අපි මැදිහත් වෙනවා. ඒක තමයි මට මූලිකවම කියන්න තියෙන්නේ. නමුත් මම අවසාන වශයෙන් මේ සියලුම නිලධාරීන්ට උන්ගේ කැපවීම ගොඩාක් අගය කරනවා.